අන්න අද මගේ ෆින්ලන්ඩ් ට්‍රිප් එකේ තුන්වෙනි දවසේ. ඉතින් අද අපි යන ලෑස්ති වෙලා ඉන්නවා හස්කි රයිඩ් එකකට. ඉතින් මං ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඉතින් මන් දන්නේ නැහැ මගේ ජීවිතේ මේක මගේ හීනයක් වගේ තිබිච්ච දෙයක්. ලැබ්ලන් ඇවිල්ලා හස්කි රයිඩ් එකක් ගිහිල්ලා නත්තල් සිය බලලා අපි කොච්චර ලොකු වුණත් මේ වගේ පුංචි පුංචි හීනවල අපි තාමත් ආදරය කරනවා සහ ආස කරනවා. සමහරලාට මේ කෙනෙක් හිතනවා අනේ මොනවාද වැඩක් නෑ එහෙම මේ කියන අයත් සමහරලාට හිතයට වව් මාරයි. යන්න එක දවසක් එහෙම ෆීලින් එකක් එනවනම් අනිවාර්යෙන්ම එන්න. මොකද ජීවිතේ අපි සමහර දේවල් තියෙනවා අපි දන්නේ නැහැ හෙට දවසේ මොනවා වේවිද කියන්න. ඉතින් අද දවසේ සතුටින් ඉන්න එක තමයි මං ආස කරන්නේ. ඉතින් හෙට දවස ගැන අපිට බලාපොරොත්තු තියෙනවා තමයි. හැබැයි ඒත් අපි ජීවත් වෙලා හිටියොත් තමයි අපිට ඒ බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ සහ ඒ දේවල් සාර්ථක වුණාට පස්සේ ලැබෙන සතුට විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් මං විශ්වාස කරනවා ඔයාලට ඔයාලගේ ජීවිතේ මොනවා හරි ඩ්‍රීම් ඩෙස්ටිනේෂන් එකක්, ඩ්‍රීම් ප්ලේස් එකක්, ඩ්‍රීම් ඇක්ටිවිටි එකක් මොනවා හරි ඒ වගේ දෙයක් ඔයාලගේ ජීවිතේ කරන්න ආසාවෙන් ඉන්නවනම් ඉතින් පුළුවන් විදියට අපිට අපි හැමෝටම සල්ලි කියන එක මුදල් කියන එක ඉස්සරහට එන වෙලාවල් තියෙනවා තමයි. ඒත් පුළුවන් උපරිමෙන් තමන්ගේ ආසාවල් ජීවිතේ එක දෙයක් හරි ඉෂ්ට කරගන්න කියලා මේ මට කියන්න ඕනේ. මොකද මට මේ එක්ස්පීරියන්ස් එක ගත්තට පස්සේ දැනුණා ජීවිතේ මොකද්ද. අපි මේ සල්ලි වෙනුවෙන් අපි උදේ නැගිටලා දුවනවා මාර ලයිෆ් එකක අපි දුවන්නේ මේ රට ජීවිත. ඉතින් යුරෝපේ ඉන්න අය නම් අනිවාර්යයෙන්ම යුරෝප් වීසා එකේ තියෙන අපිට ඒ වටිනකම උපරිම ප්‍රයෝජනයට ගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ අපි ඉන්නේ මොන තරාතිරමේ වුණත් යුරෝපයට ඒව අදාළ නැහැ. සල්ලි තියෙනවා නම් අපිට කීයක් හරි හම්බ කරගෙන අනිත් එක ෆ්ලයිට් වලට ට්‍රේන් වලට ලොකු ටිකට් ප්‍රයිසස් වෙන්නෙත් නැති වෙලාවල් තියෙනවා. මම දැක්ක පහුගිය දවස්වල රයන්එයා එහෙම ගොඩාක් අඩුවට දාලා තිබුණා එක එක රටවල් වලට. ඉතින් ජීවිතේ එක දවසක් හරි මේ විදියට අපි හිතන්නේවත් නැති තැනක ගොඩා මේ විදියට දවසක් ගත කරන්න ලැබෙනවා කියන එක මාර දෙයක්. ඒක ඔයාලට ලැබෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අර අතන එහා පැත්තේ තියෙන්නේ මේ ස්කී කරන්න පුළුවන් තැනක්. ඉතින් අපි අපේ ප්ලෑන් එකේ ස්කී වලට ඉඩ නැහැ. හැබැයි අපි දන්නේ නැහැ මොනවා වෙයිද කියන්න. මොකද අපි අද හස්කි රයිඩ් එක යන්න ඉනවා. ඊට පස්සේ අපිට තියෙනවා අවුරෝරා නෝදර්න් ලයිට්ස් බලන්න යන්න අපේ ප්ලෑන් එකක් තියෙනවා. අපි ඊයේත් ඊට කලින් දවසෙත් බැලුවා, try කරා බලන්න. ඒ චූට් ගොඩක්ම තිබුණේ නැහැ, චුට්ටයි තිබුණේ. සමහර තැන් වලට පෙන්නලා තියෙනවා. ඉතින් වෙදර් එකත් එක තමයි මේ හැමදේම තීරණය වෙන්නේ. ඉතින් තනිකර විලක් ද ඇලක්ද ගඟක්ද මන් දන්නේ. ඔක්කොම තනිකර හිඳිලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ ඔයාලා දැක්කේ මං රොවෙනියාමි වල නතර වෙලා හිටපු තැන තිබුණු අවට තිබුණු දේවල්. අපි උදෙම පිටත් වෙලා මේ යන්නේ හස්කි රයිඩ් එක යන්න අපිව ගන්න පිකප් පොයින්ට් එකට. එතන ඉඳලා අපිව එක්කන් යන්නේ මේ බස් එකේ. අපි විතරක් නෙමෙයි තව අය ඉන්නවා. එක දවසේ ගෲප් කීපයක්ම කරනවා යාලා. මේ අවට ගස් හිම වලින් බර වෙලා මුළු පළාතම සුදු පාටයි. හරිම ලස්සනයි වගේම හරිම කූල්. අපිව ගන්න එනකන් අපි නතර වෙලා හිටියේ හොටෙල් එකක. ඉතින් එතනදී තව සිංහල යාළුවෙක් හම්බුණා. වීඩියෝ එක අන්තිම වෙනකන් බලුවොත් එයාවත් දකින්න පුළුවන් වෙයි. ඔන්න පොඩි වෙලාවකින් අපි ආවා හස්කි රයිඩ් එක කරන තැනට. අපි අතුලට ගිහිල්ලා බලමු මොකද මෙතන වෙන්නේ කියලා. Rest of the crew.
මෙතනින් අපිව හරියට ලෑස්ති කරනවා රයිඩ් එකට යන්න. අපිට අවශ්‍ය කරන ඇඳුම් සපත්තු මේස් හොඳට උණුසුම් වෙන්න ඒ තියෙන දේවල් ඔක්කොම හැම දෙයක්ම මෙයාලා හරියට බලනවා. ඉතින් අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම අපිට මෙතනදී ලබලා දෙනවා. අපි ලෑස්ති වෙනකන් ඉන්න ටිකක්. ඊට පස්සේ අපි යමු බව්ව ටික බලන්න. කෙලින්ද? ඔය පැත්තට. It's not so cold today, so I think you will manage without. Okay, thank you. ඕනනම් කරවන්න පුළුවන් කිව්වා වැඩි සීත නෑ කියලා. දරා ගැනීමේ ශක්තිය. This is to go over this or optical? You will get like too hot, so you can wait a few minutes outside. Too hot to handle. Okay, you need help? Yeah, because there is double zipper. One is going up, one down. Now you are ready. And yes, here the same. There, you are ready. මේක වහලා නෑ මේක. ඒක කරලා. ඉස්සරවා අපි හැමෝම රෙඩි වෙලා එළියට ආවා. මෙතනදී අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා අපිට මේ කරන්න යන රයිඩ් එක මොන වගේද කියලා. You're gonna basically have to sacrifice yourself. You're just the one. But ඒක ටික දුරක් ඇවිදගෙන යන්න ඕන හස්කි බවෝ ඉන්න තැනට යන්න. මේ යන පාරවල් හිමෙන් වැහිලා තියෙන්නේ. දොළ පාරවල් ඇල පාරවල් තියෙනවා. ඒවා හිමෙන් වැහිලා වතුර අයිස් වෙලා හරිම ලස්සනයි. මෙතන හිටපු අය ගෲප් දෙකකට තමයි අරගෙන යන්නේ. එක ස්ලයිඩ් එකකට දෙන්නෙක්ට තමයි යන්න පුළුවන්. මෙතනදී හස්කි බව්වෝ ගැන ගොඩක් දේවල් අපිට කියලා දෙනවා. අපිට කලින් ගෲප් එකක් රයිඩ් එකට ගිහින් නිසා එයාලා ඒක ඉවර කරලා එනකන් අපි ඉන්නවා මෙතන ටික වෙලාවක්. ඒ වෙලාවේදී අපිට දෙන්න තියෙන අනිත් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දෙනවා. ඒ වගේම උණු තේ එකක් දෙන්නත් එයාලා අමතක කරන්නේ නැහැ. මොකද මේ වෙලාව හරිම සීතලයි. හොඳටම හිම තියෙන නිසා වටපිටාව හරිම කූල්. ඇඳුම් වුණත් අපි ලේයර් 3-4ක් ඇඳලා ඉන්නේ හරියට නිකන් යෝධයෝ වගේ තමයි අපිට අපව දැනෙන්නේ. ඉතින් ට්‍රැවල් කරනවා කියන එකත් ලෙසිපහසු දෙයක් නෙමෙයි. මේ වගේ තැන්වල ලෙඩ නොවී ගෙදර එන්නත් ඕනනේ නේද? ඉතින් මේ වගේ ගමන් යද්දී හෙල්ත් එක ගැන අපි හරියට සැලකිලිමත් වෙන්න ඕනේ. දෙකක් නෙමේ. විනාඩි දෙක තුනක් ඇති ඕනේ.
Oh sì, 3 da Italia, uno da Svezia, l'altro invece, gli altri 2 sono dalla Francia, per questo che හස්කි බව්වන්ට මහන්සි නැද්ද? පව් නේද? එහෙම හිතනවා ඇති නේද ඔයාලට? මෙයාලට බලෙන් ස්ලෙඩ් එකට දාන්නේ නැහැ දුවවන්න. මේ ඉන්න බව්වෝ ටික ස්ලෙඩ් එකට දාන්නම බ්‍රීඩ් කරපු ඒකටම කැමති අය තමයි. ඉතින් එයාලට මේ ජොබ් එකක් වුණාට ඒක හරිම ෆන් ඇක්ටිවිටි එකක්. ඔයාලා Bigger. Lily, පස්සේ. මටත්. කොහමගේ ඩ්‍රයිවර්? පොඩ ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න ඕන. මල්ලි මේ මාව හරියට අරගෙන යන්න මේ මං වාගේ කැම් එකක් අරගෙන යන්න අවගන්න. මෙයාලා බලෙන් ස්ලෙඩ් එකට දාන්නේ නැහැ දුවවන්න. මේ ඉන්නේ බව්වෝ ටික ස්ලෙඩ් එකට දාන්නම බ්‍රීඩ් කරපු කට්ටිය. ඉතින් අපි එයාලට හරිම ආදරෙන් අපේ ගමනට අපි එකතු කරගත්තා. මොකද මෙයාලා මේක ජොබ් එකක් විදියට විතරක් නෙමෙයි කරන්නේ. හරිම ෆන් ඇක්ටිවිටි එකක් විදියට තමයි කරන්නේ. මෙතනට ගෙනාපු වෙලේ ඉඳලා මෙයාලට එක මොහොතක්වත් මේ විදියට නිකන් ඉන්න බෑ. දුවන්නම හිතෙන්නේ කෑ ගහනවා දුවන්න සිග්නල් එක දීපු වෙලාවෙ ඉඳලා තමයි එයාලා සතුටෙන් දුවන්නේ. ඒකට එයාලා හරිම කැමතියි. මෙයාලට හරි පුහුණුවක් ලබා දෙනවා පුංචි කාලේ ඉඳලා මෙයාලගේ මසල්ස් ලංස් එහෙම හරියට හදනවා. එක දිගට පැය ගාණක් දුවවන්නෙත් නැහැ. අනිත් එක ෂෝට් රන්ස් ඒ වගේම ෂෝට් බ්‍රේක්ස් එයාලට දෙනවා. එයාලට මේ යන රයිඩ් එක අතරතුර ඒක ඔයාලට පෙනේ අපි තනින් තන නතර කර එයාලට චූටි බ්‍රේක් දීදී තමයි අපි මේ රයිඩ් එක ගියේ. අල්ලි අල්ලගන්න අයියෙන්. මේ රයිඩ් එකේ ඩිස්ටන්ස් එකයි ස්පීඩ් එකයි යාලා කන්ට්‍රෝල් කරනවා. මහන්සි කියලා දැනුනොත් බව්වෝ ටික දුවපන්නේ නැහැ. මහන්සි දැනෙන ලෙඩ වුණ තුවාල වුණ හස්කිලා ස්ලෙඩ් එකට දාන්නේ නැහැ. මෙයාලා හැමදාම චෙකප් කරනවා. ගොඩක් වෙලාවට -20 -10 මේ වගේ සීතල කාලගුණයක වුණත් හස්කිලා හරිම කම්ෆර්ටබල් හරිම ඇක්ටිව් ඒ වගේම හරිම එනර්ජටික්. මේ වගේ රයිඩ් එකකට ලංකාව වගේ උෂ්ණ රටක මේ වගේ බව්වෝ දාලා එහෙම දුවන ඇක්ටිවිටිස් කරන්න හොඳ නෑ. මොකද මේ හස්කි බව්වෝ ඇත්තටම මේ සීත දේශගුණයට හුරු වෙච්ච අය. ඒක ලංකාව වගේ උෂ්ණ අධික රටකට සුදුසු නැහැ. ඉතින් Okay? එයාගේ කකුල හදාගන්න. කකුල පැටලිලා යාගේ.
ෆින්ලන්ඩ් වල ඇනිමල් ඇබියුස් වලට දැඩි නීති තියෙනවා. ගොඩක් ලොකු දැඩි නීති තියෙන රටක්. ඉතින් මේ වගේ දේවල් කරද්දී හරියටම නීතියට අදාළවම තමයි මේ ඇක්ටිවිටීස් කරන්නේ. ඉතින් මගේ ෆින්ලන්ඩ් ට්‍රිප් එකේ හස්කි රයිඩ් එක මට කවදාවත් අමතක වෙන්නේ නැති ජීවිතේ ලස්සනම මං කරපු ලස්සනම ඇක්ටිවිටි එකක්. හස්කි රයිඩ් එක ඉවර වෙලා ඊට පස්සේ අපි ආපහු ගියේ ආක්ටික් ට්‍රී හවුස් හොටෙල් එකට. ඉතින් ඔයාලට පේනවනේ අපිට ලංකාවේ යාළුවෙක් හම්බුණා කියලා මම කිව්වනේ. බුද්ධිනි තමයි මෙයා රිසෙප්ෂන් එකේ තමයි මේ හොටෙල් එකේ වැඩ කරන්නේ. ඉතින් එයා අපිට සංග්‍රහ කරා රසම රස තේ එකකින්. ඉතින් එයාට thank you කියන ගමන් මේ vlog එක මේ විදිහට ඉවර කරනවා. මේක මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති ආක්ටික් සර්කල් එකේ ගෙවුණු එකම එක තවත් ලස්සන දවසක්. ඉතින් ආයේ තව වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමට ඉන්න. කලින් වීඩියෝස් බලුවේ නැත්නම් ඒවත් ගිහලා බලලා subscribe කරලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න.